ආයුබෝවන් කියලා පිළිගන්නවා වොන්ඩවිත් අනුව මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. ඉතින් වීඩියෝ එකකට යන්න කලින් මම කැමතියි මාව අඳුන්වලා දීලා ඉන්න. මම අනුක මිල්රොයි. ගොඩක් අය මාව අඳුරන්නේ එහෙම කිව්වම තමයි. එතකොට මම ජීවත් වෙන ඩුබායි වල වෘත්තිමය වශයෙන් ඔප්ටෝමැට්‍රික්ස් කෙනෙක් විදිහට තමයි මම වැඩ කරන්නේ. ඉතින් වොන්ඩවිත් අනුව මගේ YouTube channel එකේ ප්‍රධානතම අරමුණ තමයි පිටරටකට ඇවිල්ලා තනියම ජීවත් වෙන කෙනෙක් විදිහට මගේ daily routine එක ඔයාලත් එක්ක share කරගන්න එක. එතකොට මම ජීවිතේ මේ පිටරටක තනියම ජීවත් වෙනකොට මම ගෙවන ජීවිතය මට මුණ දෙන්න වෙන අභියෝග ඒ වගේ දේවල් ඔයාලත් එක්ක share කරගන්න. ඒ වගේම ඒ විතරක් නෙවෙයි ඔයාලා දැකපු නැති ඔයාලා ජීවිතේට යන්න හිතලවත් නැති තැන් වලට ගිහිල්ලා ඔයාලට ඒ දේවල් බලන්න අවස්ථාව සලසලා දෙන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. තව දෙයක් ලංකාවේ ඉඳලා වෙන රටකට ලෝකේ ඕනෑම රටකට ගිහිල්ලා සෙටල් වෙන්න ප්ලෑන් කරන කෙනෙක් ඉන්නවා නම් මං හිතනවා එයාට මගේ මේ YouTube channel එක හරහා මගේ එක්ස්පීරියන්ස් හරහා යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒකාකාරී නෑ සියලුම දේවල්. ඒ කියන්නේ මට ලෝකයට මගෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ සියලු දේ ඔයාලත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ වන්නේ. ඉතින් ලංකාවේ ඉන්න කාලේ වෙසක් සීසන් එක කියන්නේ මාරම එක්ස්පීරියන්ස් එකක්. යාළුවොත් එක්ක ගෙදර අයත් එක්ක දන්සල් වඳින්න යනවා, වෙසක් බලන්න යනවා. මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ එක්ස්පීරියන්ස් එක ආයෙ ගන්න බෑ. ඒ කාලේ ආයෙ එන්නෙත් නැහැ. ඉතින් පිට රටකට ලෝකේ මොනම රටකට හෝ වේවා ගිහිල්ලා තනියම ජීවත් වෙනකොට තමයි ඒක තේරෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන සාජාවල තියෙන සිල්වර් පැලස් රෙස්ටොරන්ට් එක මේක ලංකාවේ රෙස්ටොරන්ට් එකක්. මෙයාලා තමයි මේ බත් දන්සල සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ලංකාවෙන් පිට දන්සලකට සහභාගී වෙලා එක්ස්පීරියන්ස් එකක් ගන්න යන පළවෙනි අවස්ථාව මේක. ඉතින් අපි වැඩි කතා ඕනේ අපි ගිහිල්ලාම බලමු මොකද තත්ත්වය කියලා. හරි පින්බර වෙසක් පොය දවසේ සාන්ත දාන්ත විදිහට පින්බර සිතින් පැහැපත් සිතින් එළියට බහින්නයි හදන්නේ. යාළුවෙක් වෙලා ඉන්න පල්ලෙයා. 6ට එන්න කියලා කිව්වේ 6:00යි වෙලාව. පරිසෝචන අහගන්න විද්දන්නේ ගිහිල්ලාම බලමු. මෙන්න ඉන්නවා ඩයල් එක ලොක්කු මලක ඉන්නේ ගලව ගන්න බැරි සීන් එකක් තියෙන්නේ. කොච්චර ගැඹුරට ගිහිල්ලාද කියනවනම් මිනිහා දන්නේ නැහැ මිනිහා යන්නේ කොහෙද මොකටද ආවේ මොනවද කරන්න කියලාවත් දන්නේ නැහැ. මම යනවා මගේ පස්සේ මිනිහා එනවා. ඉතින් ගයිස් මේ තින්නේ මහින්ද මහත්තයා හදපු ඩුබායි සාජා හයිවේ එක. දන්සල් කණ්ඩ නම් මේකෙන් එහා පැත්තටම යන්න වෙනවා. මේකෙන් එහා පැත්තට යන්න නම් අන්නාර බ්‍රිජ් එක ක්‍රොස් කරන්න වෙනවා. වෙන විකල්ප නැහැ. ඩුබායි ඉන්න කොයි කාගෙත් හිතවතා චායි එක දුකට සැපට හැමදේටම අපිට ඉන්න එකම දේ මොකද්ද චායි එක. ඉතින් තව ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් යන්න ඉස්සෙල්ලා චායි එකක් ගාලාම ගමන ස්ටාර්ට් කරන්න ඕනේ කියලා හිතුවා. චායි එකක් විතරමයි ගෙවේ වෙන කිසිම දෙයක් කරේ නැහැ. හරි ඔන්න ගයිස් එහෙනම් කොහොම හරි අන්තිමේට අපි ලොකේෂන් එකට ආවා. මේ තියෙන්නේ සාජාවල තියෙන සිල්වර් පැලස් රෙස්ටොරන්ට් එක. මේක ලංකාවේ රෙස්ටොරන්ට් එකක්. මෙයාලාද සංවිධානය කරලා තියෙනවා බත් දන්සලක්. ඉතින් පේනවනේ පොලිමේ දිග එන්න පොලිම දික් වෙනවා. ඉක්මනට පොලිමට රිංග ගත්තේ නැත්නම් බත් කන්න වෙන්නේ නැහැ අද. ගෑස් පෝලිං වල පෙට්‍රල් පෝලිං වල දවස් ගණන් චාර්ටර් කාපු අපිට ඕකත් මහ ලොකු දෙයක්ද මාත්‍යෝ කියලා දෙන්නත් එක ගිහලා හිටගත්තා පොලිමේ. කොහොම හරි අන්තිමේදී බත් එකක් ගත්තා. එකක් අරගෙන මදි තව එකක් ගන්න ඕන. මොකද යාළුවෙක් ඉන්නවා මිනිහාද වැඩට ගිහිල්ලා. උට කෑම එකක් අරන් ගියේ නැත්නම් අද ඉතින් ඉඳලා හමාරයි. විලිලැජ්ජාව පැත්තක තියලා මෙතන ඉන්න මේ අක්කගෙන් තව කෑම එකක් ඉල්ල ගත්තා ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාලා මේ දන්සලට සූදානම් වෙලා තිබුණේ. කහබත් එක්ක ඩෙවල් සෝයා ඊට පස්සේ පරිප්පු පපඩම් කංකොන් ඒත් එක්කම තිබුණා සීනි සම්බෝල්. ගොඩක් කාලෙකින් තමයි ලංකාවේ රසට කෑම වේලා කන්න හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි අපි දන්සල් වැඳගත්තේ. දන්සල් වැඳෙන් පස්සේ යන්න හදන්නේ පොඩි shopping පාරක් දාන්න අල්නාදා gift center එකට. ඉතින් යාළුවෙක් යනවා ලංකාවට. එයාගේ අතේ ගෙදරට මොනවා හරි යවන්න කියලා තමයි බැලුවේ. shopping පාරක් දාගෙන අනින් ගමන් ඉන්නේ. ගොඩක් දේවල් නම් ගන්න බෑ. මොකද යාළුවා නහෙන් අඬනවා බර වැඩි ගොඩක් දේවල් ගෙනියන්න බෑ කියලා. ඒ හින්දා පොඩි දේවල් ටිකක් තමයි ගත්තේ. ඒ අතරතුරේ අලුත් යාළුවෙකුත් හම්බුණා. එයාවත් තරංග ආවා ගෙදර. මෙයා හොඳයි පාලු මකා ගන්න තනියෙන් ඉන්න වෙලාවට එහෙම නිවාඩු දවසටම හොඳයි මෙයා. ඉතින් දවස් අවසානයේ චායි එකක් බිව්වේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් චායි එකක් බීලම දවස් අවසන් කරන්න ඕනේ කියලා හිතුවා.
ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපි ඩුබායි වල දන්සල් හඳගත්තේ. ඉතින් තවත් මෙවැනිම වෙනස් අත්දැකීමක් අරගෙන එන්නම්. එතකන් රැඳිලා ඉන්න බොණ්ඩ විත් අනුව YouTube channel එකත් එක්ක අමතක නොකර subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.